Hello guys, welcome back my YouTube channel. So I am Sheza. ගොඩක් දවසකින් මම හිතුවා අද මගේ ජුනි මාසේ ඔක්කොම plan මගේ කොහොමද උනේ කියලා මුලින්ම බලලා ජූලි මාසේ plans අද ඉඳන් හදාගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් අද 7/2 7වෙනි මාසේ දෙවෙනිදා මට අද නිවාඩු දවසක්. ඒක නිසා මම සාමාන්‍යයෙන් නිවාඩු දවසක් නම් නැගිටින්නේ 10ට. හැබැයි අද මම හිතුවා උදේම නැගිටලා ඒ වැඩ ටික කරගෙන මගේ ටයිම් එක පොඩ්ඩක් අද දික් කරගන්න ඕනි කියලා. ඉතින් ඒකත් එක්ක මම දැන් මගේ බ්‍රේක්ෆාස්ට් එකත් හදාගත්තා. මට තියෙන්නේ දැන් ඒ වැඩේට යන්න. මම හිතන්නේ මට cover page හදලා ඒ හැම දෙයකටම ගොඩක් ටයිම් එක නම් යයි. ඉතින් අපි එහෙනම් මගේ ජුනි මාසේ රීසෙට් එක කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත්යි කියලා. ඉතින් දිගටම බලාගෙන ඉන්න. Thank you so much ඔයාලගේ ලස්සන කමෙන්ට් වලට. ඉතින් ඒ වගේම ඔයාලා කැමති නම් තවත් ලස්සන කමෙන්ට් එකක් පළහැන් දාගෙන යන්න. So එහෙනම් අපි යමු අපේ අද වැඩේට. මම සාමාන්‍යයෙන් දවසේ ජර්නල් කරද්දී හෝ මේ වගේ මාසෙම ආපස්සට හැරිලා පොඩි රිනිව් එකක් කරද්දී වගේ හැමදාම කරන දෙයක් තමයි ඔය මගේ විෂන් බෝඩ් එක අරගෙන ඒ විෂන් බෝඩ් එක පොඩක් චෙක් කරගන්නවා. ඒ කියන්නේ මේ මාසේ මම විෂන් බෝඩ් එකේ තියෙන මොන හරි විෂන් එකක් සහ ගෝල් එකක් ඇචීව් කරගත්තද? එහෙම නැතිනම් මොනවද මගේ ඉස්සරහට තියෙන goals? ඒ වගේ දේවල් මම ওই vision board එකේ පොඩ්ඩක් ආයෙත් බලා ගන්නවා. මොකද අපිට ගොඩක් දේවල් අමතක වෙනවානේ. ඒක නිසා මම කරන්නේ ඒව අමතක වෙන්නේ නැති වෙන්න මම මේ දේවල් මේ අවුරුද්දේ කරගන්න ඕනේ නේද කියන එක ආයෙත් ඔක බලලා මතක් කරගන්නවා. එහෙනම් අපි දැන් යමු මගේ ජූනි මාසේ මොන දේවල්ද මම කරගත්තේ සහ කොහොමද මගේ ජුනි මාසේ මම මගේ ඩිසිප්ලින් තියාගත්තේ, ඒ වගේම කොච්චරක් දේවල් මම ඇචීව් කරගෙන තියෙනවද, ඒ වගේ දේවල් පොඩි monthly renew එකක් කරලා ඒක අපි චෙක් කරගන්න යමු. සාමාන්‍යයෙන් මට මගේ ජුනි මාසේ ගොඩක්ම තිබුණ goal එකක් තමයි උදේට නැගිටින එක. ඊට පස්සේ YouTube එකට හරියට සතියට වීඩියෝස් දෙකක් දානවා කියන ගෝල් එක. මම මගේ month renew එක කරන ගමන් හිටියේ. හැබැයි මට මතක් වුණා පොඩි දෙයක්. මම month එක පොඩ්ඩක් ආපස්සට හැරිලා බලද්දී එකම එක දෙයක් මගේ මේ පාර මාසේ අන්තිම, ඒ කියන්නේ 6 වෙනි මාසේ අන්තිම සති දෙක මට කිසිම එනර්ජි එකක් තිබුණේ නැහැ කිසිම වැඩක් කරගන්න. ඒක නිසා මට තියෙන දවසේ තියෙන අනිවාර්ය වැඩ ටික විතරයි මට කරගන්න පුළුවන් වුණේ. මම උදේට හැරුන්නේ මගේ රූටින් එක එහෙම් පිටින්ම නැතිවම ගියා. ඉතින් ඒකට හේතුව කිව්වොත් එහෙම මම ලෙඩ වෙලා හිටියා මේ වෙදර් එකත් එක්ක. ඒක නිසා මම පොට්ටක් ඒ හැම දෙයකම බ්‍රේක් එකක් අරගෙන ඔන්න අද අලුත් මාසෙකින් අලුත් විදිහට හැමදේම ඔක්කොම පටන් ගන්නවා කියලා හිතාගත්තා. So ඔයාලා ගොඩක් ආසාවෙන් වීඩියෝස් එනකම් බලන් ඉන්නවා ඇති. මම ගොඩක් සමාව ඉල්ලනවා ඔයාලට වීඩියෝස් දෙන්න පළක් වුණාට. ඉතින් මම අද ඉඳන් වෙනදා වගේම හැමදාම වීඩියෝස් ඔයාලට පුළුවන් තරම් වීඩියෝස් අරගෙන හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ මේ මාසේ රිනිව් එක කළාම මට අන්න එතන ගොඩක් මගේ අතහැරුණු තැනක්. ඉතින් මේ මාසේ එහෙම වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් monthly renew එක දැන් මගේ ඉවරයි. දැන් අපිට යන්න තියෙන්නේ අපේ මාසේ අලුත්ම cover page එක හදන්න. මේ මාසේ cover page එක විදියට මම මේක තමයි use කරන්නේ. මෙතන මාස් කියලා තමයි ලියලා තියෙන්නේ. හැබැයි මම මේක ජුලි කියලා දාලා මම මේ විදියට තමයි හදන්නේ. මම මේක දැන් දවස් 2-3කට කලින් Pinterest එකෙන්
සර්ච් කර කර හිටියේ. මොකද මට Pinterest එකේ මගේ ජර්නල් එකේ cover page එක හොයන්න ගොඩක් ටයිම් යන නිසා මම ඒක කලින්ම හොයාගෙන තියාගත්තා. එතකොට අද කරගන්න ලේසි නිසා. අපි යමු එහෙනම් අපේ ජර්නල් එකේ ජූලි මාසේ page cover එක හදාගන්න. මම හැමදාම මගේ page cover හොයාගන්නේ Pinterest එකෙන්. Pinterest එකේ තියෙන page covers අරගෙන මගේ විදිහට මම ඒ ආර්ට් එක කරලා page cover එක ලස්සනට ඉවර කරගන්නවා. ගොඩක් වෙලාවට මම page cover එක ඉවර කරලා ඒ cover page එකේ මට ඉඩක් තියෙනවා නම් මම එකම එක දෙයක් කරනවා. මම ඒ කරන්නේ ඒ මාසෙට අදාළ මට මොටිවේෂන් වෙන වර්ඩ් එකක් ලියා ගන්නවා. ඒ cover page එක බැලුවහම මට පොඩ්ඩක් මොටිවේෂන් එකක් එන වර්ඩ් එකක් cover page එකේම ලියා ගන්නවා. අපිට කොහොමත් පොඩි හරි මොටිවේෂන් එකක් ඕනේ. මොකද මම තනියෙන් ඉන්න කෙනෙක්. මම මොටිවේෂන් කරන්න ඉන්න මිනිස්සු බොහෝ දුරට නැති තරම්. ඒක නිසා මම තනියෙන් මොටිවේෂන් වෙන්න ඕනේ. හින්දාම මම ඔය වගේ cover page එකේ මොටිවේෂන් වර්ඩ් එකක් ලියා ගන්නවා. මගේ cover page එක ඉවරයි කරලා ටටටා. ඔක තමයි මගේ cover page එක මේ මාසේ. cover page එක හැදුවට පස්සේ මම කරන දෙයක් තමයි මුලින්ම mood track එක හදාගන්නවා. ඊට පස්සේ habit track එක අනිවාර්යයෙන්ම හදාගන්න. අපි යමු දැන් ඒ දෙක හදාගන්න. ඉතින් ඔයාලා ජර්නලින් කරන කෙනෙක් නම් හොඳටම දන්නවා ඇති habit track එකෙන් අපිට අපේ habit මාසෙම habit ටික track කරගෙන ලස්සනට අපි habit ටික ඉදිරියට අරගෙන යනවද කියන එක check කරගන්න පුළුවන් කියලා. ඉතින් මම ඒක අනිවාර්යයෙන්ම මගේ ජර්නල් එකට හැම මාසෙම add කරගන්න දෙයක්. ඉතින් habit track එක ගැන කතා කළොත් එහෙම habit track එකේ අපිට අපේ මාසේ අපිට එක දිගට කරගෙන යන්න බැරි දේවල් පොඩ්ඩක් අපි note down කරගෙන ඒක track කරගන්න ඕනේ. අපේ habit එක. සාමාන්‍යයෙන් අපි දවසට වතුර ලීටර් එකකට වැඩිය බොන්න ඕනේ. ඒ වගේ දේවල් අපි මාසෙට පොඩ්ඩක් habit එකක් විදිහට දාගෙන ඒක track කරාම අපි ඒ habit එකක් විදිහට ජර්නල් එකේ ලියාගත්ත නේද කියන එක නිසාම අපි දවසට වතුර ලීටර් එකකට වැඩිය බොන්න පුරුදු වෙනවා. ඉතින් මම ඒ වගේ පොඩි habit මගේ life එකට එකතු කරගන්නේ ওই විදිහට තමයි. දැන් වෙලාව 6:26යි. මම වැඩ පටන් ගත්තේ 5යි ගානට. හැබැයි මම මගේ cover page එකයි habit track එකයි කරලා ඉවරයි. ඉතින් මගේ habit track එක මේ විදිහට තමයි මම design කළේ. මම හිතුවා මේ පාර mood track එකක් හදන්නේ නැහැ කියලා. මොකද මම mood track එකක් හැදුවට සමහර දවස්වලට mood track එක track කරන්න අමතක වෙනවා. සහ මම හිතුවා mood track එක දවසින් දවස මගේ mood එක කොහොමද කියලා ලියනවා කියලා. පුරවට picture එකක් ඇඳලා track කරනට වැඩිය. මොකද මම ඒක කරන්නේ නැහැ. ඊට වැඩිය මොන හරි මගේ life එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් දෙයක් අලුත් දෙයක් මගේ channel එකට add කරගන්න කියලා හිතුවා. ඉතින් අපි බලමු මම මොකද්ද add කරගන්න අලුත් දෙයක් කියලා මගේ channel එකට. ඉතින් මට හිතුණා මම දැන් අපේ ජර්නල් එකේ මුලින්ම ඔයාලත් මම වගේම ජර්නල් කරන කෙනෙක් නම් මේ වගේ අපේ අවුරුද්දෙම goals ටික ලියාගෙන ඇති මුලින්මනේ. ඒත් මට හිතුණා අපි දැන් මේ අවුරුද්දෙම මාස 6ක් ඉවරයි. අපි සාමාන්‍යයෙන් වෙනස් වෙන මිනිස්සුනේ. ඉතින් ඒක නිසා මට හිතුණා මගේ ජර්නල් එකේ මේ මාස 6 ඇතුළේදී මොන ideasද මගේ මුල ඉඳන්
අවුරුද්දේ මුල තිබුණ අයිඩියාස්යි මේ මාස 6 ඇතුළත තියෙන මගේ ගෝල්ස්යි ඒව වල වෙනස කොහොමද කියලා මට පොඩ්ඩක් බලා ගන්න ඕනේ වුණා. ඒක නිසා මම පොඩි ට්‍රික් එකක් ඒකට පාවිච්චි කළා. මම මෙතන page එකක් තියෙනවා. ඒ page එකේ brain dump කියලා මම ඒක මට හිතෙන හැමදේම මට ඕනි මොනවද ඒ හැමදේම මෙතන ආයෙත් අලුතෙන් මගේ ජූලි මාසේ නෝට් ඩවුන් කරගන්නවා. එතකොට මම හිතන්නේ මට ආයෙ මතක් වෙනවා මම මේ අවුරුද්දේ මෙන්න මේ කොටස අනිවාර්යෙන්ම කරන්න ඕනි කියලා එක. ඒක නිසා මම හිතනවා මට ඒක ගොඩක් ලේසි වෙයි කියලා මගේ මේ අවුරුද්දේ අනිත් මාස ටික ලේසියෙන්ම මගේ ප්ලෑන් එකක් ඇතුව කොහොමද මොනවද මම කරන්න ඕනේ කියලා දැනගන්න මේ brain dump කියන අයිඩියා එක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒක නිසා අපි ඒක try කරලා බලමු. මම දැන් මගේ brain dump ඔක්කොම note down කරගෙන තියෙන්නේ. ඒතකොට මට මාරම සැනසීමක් තියෙන. දැන් ඔළුවට මගේ අර කරන්න තියෙන වැඩ ටික ඔක්කොම මෙතන ලියාගෙන තියෙන නිසා මට ඒව බලලා අවුරුදු වලට හරි මාස වලට හරි කඩලා ඒ දේවල් කරගන්න පුළුවන්. හැබැයි මට පළවෙනිම දේ තමයි මේ ටික මෙතන ලියලා තියෙන නිසා දැන් ආයෙ තව ඔළුවේ හිතන්න දෙයක් නැහැ. ඉතින් මම හිතන්නේ ඔයත් ගොඩක් දේවල් හැම දෙයක්ම ඔළුවේ හිත ඉන්න කෙනෙක් නම් පොතක් අරගෙන ලියලා බලන්න ඒක මාරම සැනසීමක්. ඉතින් මම හිතන්නේ මේක මම හැමදාම දිගටම හැම දවසකම රැට දවස් ඉවර වෙනකොට අනිවාර්යෙන් අමතක නොකර කරයි කියලා මම හිතනවා. මොකද ඒ තරම් මට මේක හරිම ඔළුවට මාරම නිදහසක් දැනෙන්නේ. ඉතින් මම මේ විදිහට එකක් ලියලා ඉවර කළා. මගේ cover page එක සහ ඊට පස්සේ habit track එක ඉවර වෙලා මම කරන දෙයක් තමයි හැමදාම මගේ මාසේ මට නිවාඩු තියෙන දවස් හරියට කැලෙන්ඩර් එකේ check කරගන්නවා. මම දැන් iPad එක ගත්තට පස්සේ මම iPad එකේ තමයි කැලෙන්ඩර් එකේ මාක් කරගන්නේ. එතකොට මගේ ෆෝන් එකෙත් ඒ වගේම කැලෙන්ඩර් එකේ මාක් වෙන නිසා මම කරන්නේ කැලෙන්ඩර් එකේ මගේ නිවාඩු දවස් සහ මම YouTube එකට දාන වීඩියෝස් මොන වගේ වීඩියෝස් දාන්නේ සහ කවදටද දාන්නේ කියන එක චෙක් කරගන්නවා. ඊට පස්සේ මොන හරි මට appointment ඒ කියන්නේ යෝයක් මොන හරි තියෙනවනම් මගේ කොණ්ඩේ හදන්න nails කරගන්න ඒ වගේ මොන හරි දෙයක් ස්පෙෂල් දෙයක් තියෙනවනම් ඒකත් මම මගේ කැලෙන්ඩර් එකට ඇඩ් කරගන්නවා. එහෙම කැලෙන්ඩර් එකේ අපි දාගන්න එකෙන් අපිට ලැබෙන වාසිය තමයි මගේ ෆෝන් එකේ මම ෆෝන් එක බල ඉද්දී අපිට ඒකේ ඇලර්ට් එකක් දාගන්න පුළුවන් දවසකට කලින් ඇලර්ට් එක එන්න හෝ දවස් දෙකකට කලින් ඇලර්ට් එක එන විදියට. ඉතින් එතකොට අපිට අපි දාගත්ත අපොයින්ට්මන්ට් එකක් හෝ වෙන දේවල් අපිට අමතක වෙන එක chance එක අඩුයි. ඒක නිසා තමයි මම ඔය විදිහට මගේ මාසේ දේවල් හැම දෙයක්ම විශේෂ දවස් තියෙනවා නම් ඔය විදිහට කැලෙන්ඩර් එකේ චෙක් කරගන්නවා. ඉතින් ඒක කැලෙන්ඩර් එකේ චෙක් කරගත්තට පස්සේ ඊට පස්සේ අපි යමු අපේ මාසේ මොනවද තියෙන goals monthly goals හදාගන්න. මම goals හදාගන්නේ කැටගරි කීපයකට බෙදලා මුලින්ම එක කැටගරි අපිට තියෙනවා personal develop ඊට පස්සේ අපේ health එක ගැන තියෙන goals ඊට පස්සේ education and career එක ගැන තියෙන goals ඊට පස්සේ financial goals ඊට පස්සේ YouTube එකේ සහ මම ඉස්සරහට කරන්න හිතන් ඉන්න business එක. ඒ කියන්නේ අවුරුදු 5කින් හෝ
කරන්න හිතාගෙන ඉන්න බිස්නස් එකේ පොඩි ස්ටෙප්ස් වල මාසෙන් මාසේ පොඩි ගෝල්ස් මම හදාගෙන තියෙන්නේ. එන්න ඒ ගෝල්ස් මම කැටගරිස් වලට කඩලා ඉස්සෙල්ලාම ලියා ගන්නවා. මගේ මාසේ තියෙන මුළු ගෝල්ස් ඔක්කොම ඔයාලට කලින් පෙන්නුවා වගේ කැටගරිස් ටිකකට බෙදාගෙන මම මෙහෙම මගේ ගෝල්ස් ටික නෝට් ඩවුන් කරගත්තා. ඔයාලටත් ඒ විදිහට ඔයාලට මොනවද මේ මාසේ තියෙන ගෝල්ස් කියලා ඒව පැහැදිලිව කොහොමද කවදද කොතනදදී කරන්න කියලා ඒ හැම දෙම මේ විදිහට නෝට් ඩවුන් කරගන්න පුළුවන්. හරි. දැන් මට තව එක දෙයක් කරන්න ඕනේ. මගේ මේ මාසේ තාම මට මගේ සැලරි එක හම්බෙලා නැහැ. හැබැයි හම්බෙන්න කලින් මට දැනට මොනවද ගෙවන්න තියෙන බිල් සහ මගේ අයිඩියාස් මොනවද තියෙන්නේ එක දේවල් ගන්න සහ මට ඕනි දේවල් කරගන්න කීයක් විතර යයිද කියන එක්සැම්පල් එකක් විදිහට මම ඔක්කොම මේ පොතේ ලියා ගන්නවා. මම ඒක ගිය මාසේ මනි මැනේජ්මන්ට් කියලා iPad එකේ තමයි නෝට් ඩවුන් කරගත්තේ. මට හිතුණා ඒක iPad එකේ තියෙනවට වැඩිය ජර්නල් එකේ තියෙන එක හොඳයි. iPad එක මම හැමතැනම අරන් යන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි මේ ජර්නල් එක මම වැඩ කරන තැන හැම තැනටම මම අරන් යන කෙනෙක්. ඒක නිසා මං හිතුවා මනි මැනේජ් කරන ප්ලෑන් එකක් මේ ජර්නල් එකේම කරන්න ගන්න. ඒ ප්ලෑන් එකත් මම හදා ගන්නවා. එහෙනම් අපි යමු ඒක හදාගන්න. මම මගේ monthly salary management කියන page එකෙත් ඔක්කොම plan එක හදලා ඉවරයි. ඇත්තටම කිව්වොත් manage කළාම පඩියටත් වැඩිය needs and wants තියෙනවා. දැනට ලියලා තියෙන්නේ මම හිතාගෙන ඉන්න හැම දෙයක්ම මම ගන්න හිතාගෙන ඉන්න හැම දෙයක්ම. ඉතින් salary එක ආවට පස්සේ ඒකේ ආපු විදිහ අනුව බලලා මම ගන්න හිතන්න wants වලින් අඩු කරලා තමයි මම salary එක ගොඩම manage කරන්නේ. සාමාන්‍යයෙන් අපිට needs වලින් අඩු කරන්න බැහැනේ කොහොමදවත්ම. needs කියන්නේ අපේ ගෙදර bill, ඒ වගේම අපේ current bill, gas bill, මේ දේවල් කවදාවත් අඩු කරන්න බැරි නිසා අපිට පුළුවන් wants වලින් අඩු කරන්න. මගේ මේ පාර wants ගොඩක් තියෙනවා ගිය පාරට වැඩිය. ඇත්තටම මාරම happy ගිය පාර මට එක දෙයක් කරගන්න පුළුවන් වුණා. මගේ salary එක manage කරගන්න පුළුවන් වුණා. ඒක මට ගිය පාර විතරයි. මම වයස 16 ඉඳන් part time job කරනවා. දැන් මම full time කළාට වයස 16 ඉඳන් මට මගේ salary එක manage කරගන්න හරිම අමාරුවෙන් හිටියේ. මොකද salary එක හම්බුන ගමන් හිතන දේවල් වලට වියදම් කළා. ඊට පස්සේ මාසෙ අන්තිම වෙනකොට සල්ලි අතේ නැහැ. හැබැයි ජූනි මාසේ මම මේ දේ කොහොම හරි පොඩ ලොකු වියදම් නැතුව හැමදේම manage කරගත්තා. ඉතින් ඒක නිසා ජුනි මාසේ නම් මට ඒක කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මම හිතනවා ජූලි මාසෙත් ඒ දේ ඒ විදිහටම කරගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. ඉතින් මගේ monthly salary plan එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන ඔක්කොම මගේ පඩියේ හැමදේම ගැන තියෙන නිසා ගොඩක් ලොකුවට මම පෙන්නන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මෙහෙම තමයි ලියාගන්නේ. මේක ලියාගෙන තියෙන්නේ මුලින්ම අපේ needs, wants, save. needs වලට මම 50% වෙන් කරලා තියෙනවා. wants වලට 30% වෙන් කරලා තියෙනවා. සහ save වලට 20%ක් වෙන් කරලා තියෙනවා. ඒ ටික ලස්සනට මම කලින් ලියලා තිබ්බ විදිහට මම මුලින්ම ලියාගන්න. ඊට පස්සේ මම කරන job එකේ basic salary එක සහ මම Japanese class එකක් කරනවානේ. ඒ class එකේ මට එන ආදායම සහ මම YouTube එකෙන් වීඩියෝස් දාලා මට ආදායමක් එයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මම ඒකත් ලියාගෙන තියෙනවා. හැබැයි මම කිසිම ගාණක් එතන ලියාගෙන නැහැ. එතකොට මගේ මේ පාර ලියාගෙන තියෙන salary ටික තමයි මගේ basic salary එකයි class එකේ salary එකයි. ඉතින් ඒ දෙක ලියාගත්තට පස්සේ මම ඊට පස්සේ ලියා ගන්නවා what's my needs. මගේ මේ මාසේ මොනවද මට කරන්න තියෙන අනිවාර්යයෙන්ම කරන්න තියෙන දේවල්. ඒ ටික නෝට් ඩවුන් කරගෙන කීයක්ද ඒවට ගෙවන්න ඕනි කියන එක මම නෝට් ඩවුන් කරගන්නවා. ඊට පස්සේ මම what's my wants කියලා ලියාගෙන මම හිතාගෙන ඉන්න මගේ ඔළුවේ මම මේ මාසේ නම් කොහොම හරි මේ දේ ගන්නවමයි කියලා හිතාගෙන ඉන්න දේවල් ටික
ලියා ගන්නවා. ඊට පස්සේ සේවින් අනිවාර්යයෙන්ම මම ගානක් තීරණය කරගෙන ඉන්නේ. ඒ ගාන දානවා ලංකාවට. කොහොමද මට මෙහි තිබුණොත් යූස් වෙනවා කියලා මම හොඳටම දන්නවා. ඒක නිසා මම ලංකාවේ බැංක් account එකක් හදාගෙන ලංකාවට තමයි ඒව දාන්නේ. එතකොට මට ඒක ගන්න හරි අමාරුයි. ඒක නිසා එතන එක සේව් වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි මම මගේ සැලරි එක මැනේජ් කරන්නේ. මම හිතනවා ඔයාලගේ ජුනි මාසේ ජර්නල් එක හදාගන්න මේ පොඩි අයිඩියාස් ටික ඔයාටත් හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. නුඹේ එක හීනෙක හැංගීලා මම මගේ ජර්නල් කරලා ඉවරුණාට පස්සේ මාසෙම ලස්සනට ගෙවා ගන්න පුළුවන් වෙන විදිහට මගේ ගෙදර පොඩි ඩීප් ක්ලීනින් එකක් කරනවා. මොකද ගෙදර මුළු ගෙදරම මම න්යාස් කරන්න ඕනේ. ඒක නිසා මම බිසි දවස් වලට පොඩ්ඩක් ගේ අවුල් වෙනවා. මේ දවස් ටිකේ නම් පොඩ්ඩක් නෙමෙයි හොඳටම ගේ අවුල් වෙලා තිබුණේ. මොකද මම ලෙඩ වෙලා හිටපු නිසා මට ඒ දේවල් කරගන්න බැරි වුණා. ඒක නිසා මම හිතුවා පොඩි ඩීප් ක්ලීනින් එකක් දෙන්න ඕනි කියලා. ඔය විදිහට තමයි මම මගේ මාසේ රීසෙට් කරගන්නේ. කියන්නේ මම මගේ මාසේ අලුතෙන් පටන් ගන්නකොට ඔය විදිහට තමයි මාසෙට රෙඩි වෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකන් thank you so much මගේ මේ වීඩියෝ එක බලාගෙන හිටියට. ඉතින් මම හිතනවා ඔයාලටත් මගේ මාසෙට රෙඩි වෙන විදිහ ගැන පොඩි හරි අයිඩියා එකක් හම්බුණා කියලා. So again thank you so much for watching. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. So stay tuned. Bye bye.